Hi guys, so welcome back to my YouTube channel Pink Lime. අද අපි ඔයාලව එක්කගෙන යන්නේ ලස්සන waterfall එකක් බලන්න. So which is called Paradise Falls. Here it's the winter here. අපි දන්නේ නැහැ ඇත්තටම අපි යන්නේ correct like right time එකේද කියලා. මොකද සෑහෙන සීතලයි මේ දවස්වල but winter just started. ඒක නිසා අපි ඇත්තටම ගිහිල්ලා බලන්න ඕනේ. Hi guys, welcome back. So now we are on the way to Paradise Falls. 130 kilometers වගේ තියෙනවා where we live. මේ Old Riverunga ඉඳලා. It's regional Victoria. එතන ඉඳලා තියෙනවා 130 kilometers. එතකොට 1.5 hours වගේ යනවා අපි ඉන්න area එකේ ඉඳන්. මේක ඉතින් අර same view එක තියෙන්නේ Melbourne Drive එකේ view එකමයි තියෙන්නේ. But I'll show you guys around a little bit. මම ඔයාලට පෙන්නන්නම් මේ map එකේ Google Maps වල මෙච්චර වෙලාවක් පෙන්නනවා. So ඉතින් යන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් ඉතින් මේ road එකේ මේ විදියම තමයි ඉතින් දෙපැත්ත not much attractive but අර cattles ලා හැම ඉන්නවා මේ හරිය ගොඩක් තියෙන cattle farms. So cattles ලා ඔය දෙපැත්ත ඉතින් ඔය same view එකක් තමයි තියෙන්නේ until we get out from the highway එකේ යනකම් ඉතින් මේ Melbourne යන highway එක isn't it Melbourne highway yeah this is the Hume highway freeway එක ඔයාලා දැන් දකින්න ඇති ටක් ගාලා මේ kangaroo කෙනෙක් නේද there was a kangaroo hit by a car මේ ඒක ඉතින් obvious view එකක් anytime when we drive on freeway especially in the mornings. Usually the council is really good මොකද යාලා මේ ටක් ගාලා contact කරපු ගමන් මේ within half an hour actually I would say යාලා එනවා ඇවිල්ලා මේ ඒගොල්ලන් මම දන්නේ මෙහෙ නම් where we live යාලා හරීම accurate මේ with that case මොකද මේ ඒගොල්ලන් කැමති නැහැ මේව discuss විදියට තියනවට පාරේ එහෙම ඇවිල්ලා අරගෙන යනවා. නමුත් obvious view එකක් ඒක අපි morning එකක drive කරනවා නම් මොකද අනිවාර්යෙන් ඉතින් kangaroos ලා පාරට ඇවිල්ලා ඉන්නවා. අනිත් එක ඉතින් lights වලට නේද මේ ඒගොල්ලන්ගේ ඉතින් ඔය rat මම හිතන ඔයාලා දන්නවනේ ඉතින් ඕස්ට්‍රේලියා kangaroos වලට හරිම famous සහ මේ ඔය චූටි version එක wallabies ඒගොල්ලන් rat I think අර cars වල light එළියට ඒගොල්ලන් හරිම attract වෙලා ඒගොල්ලන් පනිනවා මේ කොච්චර fence ගාලා තිබ්බත් පව් ඉතින් මොකද ඉතින් එයාලගේ land එකේනේ මේ ඉතින් අපි ඇවිල්ලා මේ ගෙවල් හදලා
මේ trees ඔක්කොම මේ looks like ඒගොල්ලන් season 4ටම expose වෙන අය වෙන trees වගේ තමයි කියලා හිතෙන්නේ. It's nice. I think I'll show you around. See all the cattle. So cute. Paranam, not the best. මේ ඔක්කොම මේ mountains mountain area එක තමයි මට හිතෙන්නේ. අපි උඩට යන අතරින් කන්ද yes. වෙන්න ඇති මොකද ගොඩක් නගින්න තියෙනවානේ like I saw that there was a 20 minutes hike. ඒක නිසා ඉතින් තවත් ඉතින් කන්ද. Anyway, waterfall එකක් ඉතින් උදේ ඉඳන් වැටෙන්නේ. So it makes sense. It all makes sense. මොකද අපි කන්ද පැත්තට ඕනේ guys යන්නේ මොකද ඒකේ ඔය Paradise Falls වල photos බලනකොට ඒකේ තිබ්බා මේ කියන්නේ කන්දක් වගේ එකකින් තමයි ඉතින් වැටෙන්නේ. මම දන්නේ නැහැ කොච්චර උඩට යන්න ඕනද කියලා. We'll see. This is so beautiful. මේක මට ඇත්තටම remind කරනවා මොකක්ද දන්නවද? ශ්‍රී ලංකාවල දෙනියාය පැත්තට යනකොට නේද? Yeah, it's so greenery. මේක ඉතින් මේ area එක වැඩි greenery නැත්තේ ඇත්තටම මට හිතෙන්නේ reason එක කියලා. මේ candles ඉන්නවා guys. මේ reason එක කියලා මට හිතෙන්නේ මෙයාලට මේ wind එක ගොඩක් දැනෙනවා මං හිතන්නේ. නේද? මොකද? Yeah. It's 10 degrees outside 11. 10 or 9. It says 9. ඒක already 9 degrees now outside. මට හිතෙන්නේ කියන්නේ දැන් almost like දැන් 11 o'clock. ඉතින් midday එකේ ඉතින් 9 degrees කියන්නේ ටිකක් මේක සීතල වෙන පැත්තක්. මේ just මේ කියන්නේ winter එක just started නිසා මේ ගොඩ like හිම වැසිලා එහෙම නැති වුණාට මේ උස තැන් වලට හිම වැටෙන area එකක් කියලා තමයි මටත් හිතෙන්නේ. So then අපිට already 30 minutes තියෙනවා still to get into that location. අපි අතරම drive කරනකම් I thought to tell you guys something. Recently වෙච්ච experience එකක් නිසා මම මේක අතරම mention කරන්න හිතුවේ. මගේ යාළුවෙක් මට මේ ළඟදී call කළා. මේ I really had to think about it. මේ කියනවා yeah, she's a really good friend and she's not going to be angry with me anyway. එයා මට කියනවා like අපි දැන් පිටරටක ඉන්න නිසා අපි නම් ඉතින් අපිට ප්‍රශ්න නෑනේ. අපි හරි ආතල්ලකේනේ ඉන්නේ. එහෙම කියලා. So මම ඇත්තටම මේ කියන්න මට ඕන උනේ it's not that මේ මොකද අපි like රට ඉන්නවා කියලා හැම කියන්නේ යාලට ප්‍රශ්න නෑ කියලා හිතන එක ඇත්තටම සෑහෙන්න වැරදි. මේ සහ ශ්‍රී ලංකාවේ ඉන්නවා කියලා මගේ යාළුවගෙන් ඇහුවා මොකක් බේස් කරගෙනද දැන් ඔයා කියන්නේ අපිට ප්‍රශ්න නෑ අපි ෆුල් ආතල් එකේ ඉන්නේ කියලා කියන්නේ ඇත්තටම මොකක් බේස් කරගෙනද කියලා මම ඇහුවා. එතකොට ඉතින් අපි ඉතින් එකම දේ social media Facebook Instagram ඔය ඒ දේවල් අවල අපි post කරන දෙයක් නිසා හෝ මොකද අපි ගොඩක් වෙලාවට as example that I'm doing YouTube just for fun. ඒක මගේ hobby එක. මම ආසයි content create කරන්න. ඉතින් මම එක දේවල් test කරලා බලනවා what work the best කියලා.
ජජ් කරන්න නරකයි වෙන කෙනෙක්ගේ ලයිෆ් එක. මේ සහ සමහර මම දැකලා තියෙනවා ශ්‍රී ලංකාවල ඉන්නවා කියලා ඒක එක්ස්කියුස් එකක් විදියට කියනවා. අපි නම් ඉතින් දැන් ඔයාලා නම් රටේ ඉන්නේ ඕගොල්ලන්ට වෙලාව තියෙනවා මේ ලයිෆ් එක එන්ජොයි කරන්න. අපි ලංකාවේ ඉන්නේ අපිට එහෙම නෑ කියලා. ඒ වුණාට ඉතින් ඇත්තම කතාව මේ රටේ ඉන්නවා කියලා එයාලා එහෙම ජජ් කරන්න නරකයි. අපිට ස්ට්‍රෙස් එකක් නැතුව නෙමෙයි. like when I think about my next 2 weeks I can be stressed, like I already feel the stress. ඒ කියන්නේ මට ඒ තරම් වැඩ තියෙන weeks දෙකක් ahead තියෙන්නේ. ඒත් ඉතින් මං අපි එතකොට කල්පනා කරන්නේ even though that ඒ weeks දෙක අපි ගොඩක් busy වෙනවා නම් අපිට මොකුත් කරගන්න බැරි නම් still if we have a weekend that we don't have anything to do මම එතකොට අපි පුළුවන් තරම් බලන්නේ okay let's do something useful in that time that we have. එතකොට දැන් මේ weekend එක අපි free නම් that's why we plan to you know like spend some time with our family, like for ourselves. මොකද අපේ body එකට අපේ brain එකට we need that time to you know be refreshed. ඉතින් like අපි ශ්‍රී ලංකාවල ඉන්නකොට උනත් ඉතින් අපිට තියෙනවා නම් 2 hours to you know spend to ourselves. අපි කරේ එතකොට ඉතින් අපි ළඟ තියෙන පාර්ක් එකකට හරි ගිහිල්ලා like you know we at least plan a picnic. මේ ඒ කියන්නේ මම හිතන්නේ නැහැ ශ්‍රී ලංකාවල ඉන්න නිසා එහෙම කොහේ හරි ඇවිදින්න යන්න බෑ. ඉතින් මොකද අපි ශ්‍රී ලංකාවල ඉන්නකොටත් අපිට ගොඩ ඇවිදින්න යන්න බැරි වුණත් මොකද අපි ඇමරිකාවෙන් පස්සේ ගොඩක් ශ්‍රී ලංකාවල හිටියේ නෑ නේද? ඒ ඇවිදින්න යන ගොඩ වෙලා නැති වුණත් අපි we make some time to you know be relaxed and spend with our family. ඉතින් මම ඇත්තටම decide කරේ මේක share කරගන්න ඔයගොල්ලොත් එක්ක. මේ it's not that that everyone is busy. That is not a reason to not to enjoy your life. ඒ කියන්නේ අපිට තියෙනවා නම් like මම mention කරා මගේ next 2 weeks it's going to be super busy for me. Anyway, if I make at least 2 hours මේ මට තියෙනවා නම් time එක මේ මම at least මම park එකකට ගිහිල්ලා picnic එකක් හරි දානවා. It's not about the money, like it's not about the money or financial. Yeah. මොකද හැම වෙලාවෙම අපිට money යන්නේ නැහැ මේ to enjoy your life. මොකද අපි දන්නේ නැහැ ඇත්තටම හෙට මොනව වෙන්න තියනවද කියලා. මේ that's why we're driving when something. Oh, ඇත්තටම අපි දැන් as I mentioned before, let me show you guys around first because make a small city එක. We just passing a small town called මට catch කරගන්න බැරි වුණා එක. කවන්න මේක small town එකක් අපි pass කරන්නේ මේ drive එකේ. Whitefield. Whitefield. Okay, Whitefield. අර ඒ වගේ චූටි towns තියෙනවා I think මේ drive එකේ. හරි. ඒක එතන ඉවරයි නේ. It was a high same drive. So guys මම ඇත්තටම ඒක කිව්වේ මේ මම ඉතින් මගේ යාළුවටත් explain කරන් she got it. Is that a cafe? Shed. Black shed inside. Kingsley wine. Wine. Kingsley. මේ ඉතින් ඇත්තටම මම ඒක කිව්වේ guys it's not all about the money. අපි හැම වෙලාවෙම අපිට කියන්නේ no matter what if we have some time we enjoy it. මේ at least අපි ගෙදර theater එකක් දාලා movie හරි බලනවා මේ මොකද මේ මම අපි believe කරන්නේ our lives need that. මේ මොකද ඉතින් අපි සල්ලි හම්බ කරන්නේ හරි හෝ හැමදේම කරන්නේ just to enjoy our life. Yeah. Yeah, that's true as well. මොකද ඇත්තටම අපි මම දන්නේ ඉතින් අපි ගැන මම දන්නවා same story මොකද අපේ friends ලා අපි දැන් catch up වුණාම දැන් අපි කතා කරන දේවල් අනුව අපිට තේරෙනවා මේ අපිත් එක්ක අපේ වයසේ හෝ චුටි අඩු වැඩි තියෙන වයසේ අපි හැමෝම same story. දැන් අපි ගැන කිව්වොත් මම අපි දැන් like migrate කළා to Australia. Now it's been more than like 4 years plus.
ඉතින් ඔය 4 years plus අපි හැම අවුරුද්දම අපි plan කරනවා ශ්‍රී ලංකාවලට ඇවිල්ලා යන්න. මොකද we also miss our family. මේ අපි කවදාවත් අපිට තියෙන ප්‍රශ්නවත් අපිට ප්‍රශ්න නැතුව නෙමෙයි අපිට ඕන තරම් ප්‍රශ්න තියෙනවා. life struggles කියන එක හැමෝටම පොදුයි. ඉතින් අපිටත් අඩු වැඩි වශයෙන් ඒක තියෙනවා. ඉතින් අපිට we also miss our family. එතකොට දැන් අපි ශ්‍රී ලංකාවල ඉන්නකොට නම් අපි ශ්‍රී ලංකාවල 1.5 years වගේ ඉඳියා ඇමරිකාවලා. එතකොට ප්‍රශ්නයක් ආවම we go මේ අපේ parents ලගේ places වලට හරි යනවා weekends වල. ඒ ගිහිල්ලා we talk to them, we have meals with them and we talk, and එතකොට අපිට relieved ඒක අපිට we feel relieved when we talk to our family and we share our like problems with our family. We feel relieved. එතකොට ඉතින් දැන් අපිට ඕස්ට්‍රේලියාව වල අපි ඉන්නකොට අපි ගොඩ ඈතින් ඉන්නේ අපේ family එකත් එක්ක, and we have decided not to share any problems with our parents because එතකොට parents ලාව අපි worry කරනවා වැඩි. මොකද එයාලට ළඟ නෑනේ අපි. එතකොට එයාලා අපි ගැන double worry වෙනවා. ඒක නිසා අපි දෙන්න ඒක අපේ වගකීමක් විදියට අපි අපේ ප්‍රශ්න අපේ parents ලාට කියන්නේ නැහැ. Like bigger things නම් ඒගොල්ලෝ දැනගන්නවා. It's usual නේ. එහෙම නැතෝ ඔය හැම දෙයක්ම ඉතින් කියන්නේ නැහැ. එයාලට කරන්න දෙයක්වත් නැහැ. මේ මොකද අපිට මොන හරි like හිතමු අපි මූල්‍යමය ප්‍රශ්නයක් ආවා කියලා. They cannot help us with AUD. ඒක නිසා අපි කවදාවත් ඒගොල්ලන්ට ඒවවත් කියන්නේ නැහැ. ඉතින් අර එතකොට අපිට ස්ට්‍රෙස් එක දැනෙනවා වැඩි කියලායි මම ආගිව් it. මම ආගිව් කරන්නේ මට අපිට ස්ට්‍රෙස් එක වැඩි. අපි පිට රටක ඉන්න කෙනෙක්ට දැනෙන ස්ට්‍රෙස් එක වැඩි කියලායි මම ආගිව් කරන්නේ. ඉතින් anyway එහෙම ඉතින් ඇත්තටම මටත් බෑ ජජ් කරන්න අනිත් කෙනෙක්ගේ. ඔව් pros and cons දෙකම තියෙනවා. සාපේක්ෂයි. ඉතින් මම අත්තටම මට ඔයාලට කියන්න ඕනේ with this whole story. ඒක ජජ් කරන්න බෑ කියන එක විතරයි. That's right, yeah. Oh, yeah, that's right. ඉතින් මට මේ whole story එකෙන් ඇත්තටම කියන්න ඕනේ guys. අපිට no matter where you are, still you can make some time to enjoy your lives. Do that. මම මගේ අපේ siblings වලට උනත් අපි කියන්නේ අපේ brothers වලට උනත් අපි කියන්නේ එළියට යන්න ගිහින් ඉවර වෙලා ඔය කඩේකින් කාලා එන්න. ඇත්තටම මගේ මේ අපිට ලොකු dreams නැහැ. මට මේ වෙලාවේ තියෙන ලොකුම dream එක හරි ශ්‍රී ලංකාවල දැන් ගොඩාක් තියෙනවනේ meal choices කට්ටිය. ඉතින් දානවනේ ඔය එක ඒවා. අපිට මාර ආසයි ශ්‍රී ලංකන් authentic taste එක try කරන්න. මොකද අපි මෙල්බන් ගියත් it's not authentic නේද? අර ගිහිල්ලා ලංකාවේ කඩේකින් කන feeling එක ඒක ගන්න බෑ. ඉතින් අපි කියන්නේ කනවා කියන්නේ විතර. ඕකේ ගෙවල් දෙකට ගිහිල්ලා ඒ කන ඒ feelings ඒක ගන්න අමාරුයි. ඉතින් ඒ හැමෝටම pros and cons තියෙනවා. ඉතින් why we argue, like why we complain about our lives, you know? Stop complaining and wow, what a turn that he got. අපි දැන් මේ දැන් මේ මිනිස්සේ ගත්තා මේ turn එක. එයා ගත්තේ අත්‍තරම අපේ ලේන් එක. එහෙම තමයි ඉතින් රීජනල් මෙහෙම වැඩි වාහනයක් නැතුව ඇතිනේ. anyway, so මට ඒක තමයි දෙන්න ඕන වෙච්ච idea එක guys. ඔයාලට පැයක් ලැබෙනවා නම් life එකේ ඒක enjoy කරන්න. Because complaining doesn't fix anything. Complaining is not a excuse. මොකද කවුරුත් දෙන්නේ නැහැ අපේ lives comfort කරලා දෙන්න. That is like we are the own builders of our lives. ඒක නිසා ඒක තමයි මට කියන්න ඕන උනේ. Since we got half an hour මම ඔයාලට ඒක කිව්වා. If you think already now we are so close. ඇත්තටම අපි දැන් destination එකට ගොඩාක් ළඟයි. wow. අපිට විනාඩි 15ක්ම මේ යන්න තියෙන්නේ මෙන්න මේ වගේ පාරක මම පෙන්නන්න. මෙන්න මේ වගේ බොරළු පාරක තමයි මේ යන්න තියෙන්නේ කිලෝමීටර් 10ක්ම. I don't know how long it will go like this. I know. මම නම් කියන්නේ මේ waterfall එක ගාවටම මේ yeah, that's
shocking. මෙන්න මේ වගේ තමයි පාර පෙන්නන්නේ යන්න තියෙන. අන්නයි වගේ හරි යන්න තියෙන මහාරම මේ gravel road එකක් තියෙන්නේ. Hope that we will see something nice up there. මෙච්චර අමාරු පාරකින් ගිහිල්ලා. අතුර තිබ්බේ නැත්තම්. Yeah. Oh. අපි ගියපු අය නම් කිව්වා මේ හරිම ලස්සනයි කියලා මෙතන ස්පොට් එක. We are not sure that if this is the season or not. Alpine National Park. Alpine National Park. Okay. Alpine National Park. ඔක්කොම snowy මේ mountains තියෙන මේ range එකේම තමයි මේකත් තියෙන්නේ. Arrived to the location, guys. So actually quite a shocking drive. No one warned us about that. සහ මේ පැත්ත මේ ටිකක් අර හරි chilly නේ. It's a chilly side. Let's go and see. Now there is a bit walk. අපි ගිහලා බලමු. There is a sign. Let's go and see. ඇත්තටම කියන්න ඕනේ මේ අපි දෙන්නව අර ගොඩක් ඇවිදින්න කරන අර most adventurous දෙන්නෙක් නෙවෙයි. දැම්මම කකුල් දෙක රිදෙනවා. Oh my god, look at the view on the way. ඇත්තටම quite a walk එකක් නම් තියෙනවා. But I feel like it's well worth it. Oh, look at this view. It's so peaceful in here today. There is no many people around. Yeah.
ඕකේ මේ අපි ඇත්තටම එන්ඩ් එකට ආවා. මේක තමයි ඔය කියන වෝටර්ෆෝල් එක. මං හිතන්නේ මේ ඔෆ් සීසන් මේ වැස්ස වහිනකොට ටිකක් වතුර තියෙනවා. දැන් ඉතින් ඔය ජස්ට් යා මටත් මම දැක්ක ෆොටෝ එකෙත් මෙහෙම මෙතන උඩින් තැබේ චූටි වතුර පාරක් නේ තියෙන්නේ මෙතන. මේක ලොකුවට මෙහෙම වැටෙනවා ඒ වතුර පාරක් තිබ්බේ. But anyways, view is beautiful though. We could see all the mountain range from here. And so quiet and peaceful as well. මේ ඔක්කොම වතුර වලින් පිරෙනවා මේ when it is raining. Oh, there is a really thin stream there. Yeah, I'll come. එන්න මෙතනින් අපිට යන්න පුළුවන් තව චූට්ටක් විතර උඩට. චූට්ටක් විතර උඩට. Oh my god, I think I need your help. Wow. Thank goodness that we were prepared. May hike like it's a big one. මේක තැන් දෙකකින් තුනකින් වැටෙනවා වේ. Yeah. පීක් එකේ. Yeah, this is the spot. That's beautiful. මේක ඇත්තටම මේ naturally build වෙච්ච මේ waterfall එකක්ලු. සහ මෙන්න මේ ඔක්කොම මෙන්න මේ end එකෙන්ම වතුර වැටෙනවා. When it is the season. Unfortunately, this is not the peak. Oh my god, it's slippery. And now we are echoing neither. Can you hear the echo? Wow. It's beautiful for photos. Let's take some photos. And තන තමයි ලොකු මේ water stream එකක් එනවා මේ when it is the season. Okay, yeah. Oh my god, so tired. Hi guys. So අර කිව්වත් වගේ season එකට මෙතන ලොකු water stream එකක් තියෙනවා. අද ලොකුවට වතුර වැටෙන්නේ නැහැ. Let me show you guys. Let me show you guys the view. It's amazing. මෙන්න මෙතන තමයි වතුර වැටෙන්නේ. Let me switch the camera and show you. Yeah, I know. That's so beautiful, isn't it? Yeah. Cave, yeah, that's right. මෙන්න මේ විදියට දැන් මේක it's echoing stop. So if you guys living in Melbourne or living in Albury Wodonga, this is a must come to. Such a beautiful view. Try to come afterwards, rain day. Yeah, we really need to come after the rain season. මේ මොකද එතකොට මේ fall එක මිරවලා ලොකුවට තියෙයි. Even though there is no water, still the view is so beautiful. Yeah. And there is another stream from there. Can you see this one? I don't know if you guys can see me. Oh, there, here. Oh, no, it's focusing my fingers. Very nice. මෙතනොත් ඇතිතවා. And this is මෙතන නිකන් මෙතන මේ view එක තියෙන්නේ like just imagine if you are in between a waterfall and the mountain. That is the exact feeling, isn't it? Yeah. We'll go there too.
Enjoy the view, guys. Look at the whole mountain. Like, wow. And I'm so glad that we pick a really good sunny day. Awesome. So this is the Paradise Falls. I'm so glad we made it actually. Wow. Does it? Careful. There's a crack in there. Yeah. Someone forgot to put the plug in. Yeah, it is.
It's moving, Meta. Yeah. Ah, wind. That makes sense. Hi guys. Madama Mahansi. We had a really great time. මේ ලස්සනයි. අපි හිතුවට මුලින් වතුර නෑ කියලා. ඇත්තටම මං හිතන්නේ waterfall එකක් පටන් ගන්න තැන හරිම හීනි water stream එකක් තියෙන්නේ. මං හිතන්නේ that makes more sense of why we cannot see much water. මං හිතන්නේ මේක තමයි start එක. ඒක නිසා චූටි වතුර ස්ට්‍රීම් එකක් තියෙන්නේ but මීට වඩා නම් චුට්ටක් වැඩියෙන් තියෙන්න ඕනේ. Oh yeah. So Mara Mahansi guys, and then we have to go all the way up as well. උඩට ගිහිල්ලා හම්බෙන්න. Hi guys, we made into the car park again. As you guys can see, I'm done for the day. We're back here ටිකක් අමාරුයි නේද? මොකද steps නගින්න තිබ්බේ. So it was a nice visit though. මේ ඔයාලා if you're living closer, if you're in Melbourne, we found a couple who came from Melbourne today. So it's a great place to visit, and it could be a one-day trip if you're coming from Melbourne. Yeah. So yeah. Just come after one good rainy day. Yeah. So and we just found this. As you guys can see in the beginning of the video, I saw this board, and we just realized that there is a specific bird in this Alpine resort. National. Yeah, like Alpine Resort. Alpine National Park. Oh. එයාගේ නම falcons. So අපි assume Peregrine කරනවා falcons. falcon කායකට නම දාලා තියෙන්නේ මොකද මේ bird හරිම speedy bird කෙනෙක්. එයාට පුළුවන්ලු මේ clocking එයාට තියෙනවලු මේ clocking speeds of up to 320 kilometers per an hour. එයාලු world fastest bird. I saw it somewhere. Yeah. Oh, එයා තමයිලු the world fastest bird. මේ තමයි එයා. Kind of a eagle. මේ ඉතින් එයා මේකට මේ හරි මේ specific animal කෙනෙක්. මේ specific bird කෙනෙක්. මේ yeah, so it's just something I wanted to share anyway. So we're gonna get going, guys. Hi guys, so we just got into the car. Manama Mahansi. So I hope you guys enjoyed today's video. Actually, that's it for today's video. Actually, we really did enjoy the visit, and the walk was all right, but we were just tired, that's why. But anyway, hope that you guys had fun watching this video as well. So if you're not subscribed to my channel yet, please do subscribe to my channel, and do like this video and share it with your friends. And I'm planning to, I hope to bring more of this sort of videos more in near future. So stay alert, do subscribe to my channel. I will see you guys in my next video very soon. Until that, stay safe. Bye.